welcome to my YouTube channel. ඉතින් එන්නවත් එක්ක ගමනක් යන්න. ශ්‍රී ලංකාවේ ගොඩක්ම දෙනෙක් යන්න ආසම තැනක් තමයි අපි අද මේ යන්නේ. ඉතින් බලමුද මම මේ කොහෙද යන්නේ කියලා. කිව්වට අපි මේ කොහෙද යන්නේ කියලා බලමු. ඉතින් ඔයාලා ගොඩක් යන්න ආසම තැනක් තමයි කතරගම කීරවිහෙර කියන්නේ. ඉතින් අපිත් මේ කුරුඳුගහ හයිවේ එන්ට්‍රන්ස් එකෙන් ස්ටාර්ට් කරලා අපි යන්නේ කතරගමට. ඉතින් ඔන්න අපි මත්වලින් එක්සිට් වෙනවා. ඉතින් හයිවේ එකේ වීඩියෝ ක්ලිප් එක මම මෙතනට ඇඩ් කරලා නැහැ ලොකුවට. අපි ඔන්න ඉතින් තමයි ගමනේ ස්ටාර්ට් කළේ. ඉතින් බලමු අපි කොහොමද කියලා. කතරගම යන අතරතුර මොනවද කළේ, මොනවද කෑවේ, කොහෙද තව ගියේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට බලන්න පුළුවන්. ඔයා අරිනයි. මගෙත් අයියේ. මම අවසන් නැතිද? එහෙමද? මගේ එකත් ඇරලා දෙන්නකෝ මේ බත් එකත්. සුවඳයි. දීදානවා එයා. ඉතින් අන විදිහට අපි දවල්ට කෑම අරගෙන තමයි යන්න පටන් ගත්තේ. ඉතින් මම නම් මස් මාළු කෑවේ නැහැ. ඒ කෑම එක කාලා ඉතින් අපි ආයෙත් ගමන ස්ටාර්ට් කළා. ඉතින් කතරගම කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම පූජනීය ස්ථානයක්. ඉතින් ශ්‍රී ලංකාවේ මිනිසුන් වැඩි ප්‍රමාණයක් මේ කතරගම සහ කිරිවෙහෙර වැඳ පුතා ගන්න යන හේතු ඔයාලත් දන්නවද? ඉතින් මේ කතරගම යනවා කියන්නේ නිකම්ම ගමනක් නෙමෙයි. ඉතින් ගොඩක් අය කතරගම යන විශේෂ හේතු කාරණා තියෙනවා. ඒකක් තමයි ව්‍යාපාර සාර්ථක කරගන්න, ප්‍රාර්ථනා ඉටු කරගන්න, එතකොට අසනීප වෙලා ඉන්න කෙනෙක් නම් අසනීප සුවය ලබා ගන්න. එතකොට ජීවිතයේ තියෙන විවිධ ගැටලු වලට මුහුණ දෙන්න ශක්තියක් වගේම ධෛර්යයක් ලබා ගන්න තමයි ගොඩක් අය මේ වගේ පූජනීය ස්ථාන වලට යන්නේ වැඳ පුදා ගන්න. ඉතින් තමන්ගේ තියෙන ඒ හිතේ භක්තිය තමයි මේ හැම දෙයකටම මූලික වෙන්නේ. එතකොට මේ කතරගම කියන පූජනීය ස්ථානයට බෞද්ධ, හින්දු, මුස්ලිම් වෙද්ද ජනතාව සියලුම අයගේ එකතුවක් වෙන අද්විතීය ස්ථානයක් විදිහට තමයි සැලකලා තියෙන්නේ. ඉතින් ඊටාම බලවත් ස්ථානයක්, ගොඩක් අය විශ්වාස කරන ස්ථානයක්, පූජනීය ස්ථානයක්. ඉතින් ඒ වගේ තමයි තමන්ගේ හිතට සැනසීම, ජීවිතයට නව ආරම්භයක් ලබා ගත්තී. එතකොට ජීවිතයේ විවිධ කඩේම් වලදී, ජීවිතයේ විවිධ ව්‍යාපාර පටන් ගැන්වලදී තමයි ගොඩක් අය මේ වගේ ස්ථානවලදී බාරහාර වෙලා තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්න බාරහාර වෙන්නේ. සොබාදහම් මාතාව විසින් මේ දායාද කළ තියෙන අඩවිය සංචාරකයන්ගේ සිත්ගත රමණීය අඩවියක්. ඒ වගේම ඔයාලට පූජා භාණ්ඩ, එතකොට පූජා වට්ටි මේ වගේ දේවල් ගන්න අවශ්‍ය නම් ඔයාලට කතරගම දේවාලයට යන පාරේ පාක් එකේ වෙහිකල් පාක් එකකින් ළඟ තියෙන ෂොප්ස් වලින් අරගන්න පුළුවන්. ඉතින් මමත් පූජා වට්ටියක් හදාගත්තේ මේ පාක් එකේ තියෙන ෂොප් එකකින් තමයි. එයාලා අපිට අවශ්‍ය පූජා වට්ටියේ ගාන දුන්නට පස්සේ එයාලා අපිට දේවාලය ළඟටම පූජා වට්ටිය ගෙනල්ලා දෙනවා. අපි කිරිවෙහෙරට ගිහිල්ලා වැඳලා කරලා ආවට පස්සේ අපිට එයාලා දේවාලය ළඟට ගෙනල්ලා දෙනවා පූජා වට්ටිය. ඉතින් අපිට තියෙන සල්ලි දෙන්න විතරයි. ඉතින් ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න, එතකොට හිතේ තියෙන සැනසීම ළඟා කර දෙන්න, ඔයාලගේ හිතට එතකොට සහනයක් දෙන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට ගොඩක්ම
වටින පූජනීය ස්ථානයක් තමයි කතරගම කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කතරගම යන කෙනෙක් කිරිවෙහෙර යන්න අමතක කරන්නේ නැහැ. එතකොට ඔයාලා දන්නවද කිරිවෙහෙර කියන්නේ මොන වගේ ස්ථානයක්ද? කිරිවෙහෙරේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න තරමින් කිරිවෙහෙර කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම පූජනීය බෞද්ධ ස්ථානයක්. ඉතින් කිරිවෙහෙර කියන නම හැදිලා තියෙන්නේ මේ ස්තූපයේ කිරිසුදු පැහැයක් තියෙන නිසා කියලා තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කතරගම ප්‍රදේශයට වැඩම කරලා තියෙන බවත් සඳහන් වෙලා තියෙනවා මේ පූජනීය ස්ථානයට. ඉතින් සරලවම කියනවා නම් කිරිවෙහෙර කියන්නේ පුරාණ ඉතිහාසයේ ආගමික විශ්වාසය සහ ආත්මීය ශාන්තිය එකට එකතු වූ ශ්‍රී ලංකාවේ අතිශය පූජනීය ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ වැඩ පුදාගෙන යන්නත් මම ගොඩාක් පින් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයත් ගිහිල්ලා තියෙනවා නම් ගොඩාක් පින් කරපු කෙනෙක්. මේ කතරගම කිරිවෙහෙර මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් වෙන මහානාග රජු විසින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ පාදස්පර්ශය ලැබූ ස්ථානයක මෙම ස්තූපය ඉදිකර ඇති බව විශ්වාස කරනවා. සොළොස්ම ස්ථානයේ 16 වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ කතරගම කිරිවෙහෙර. ඉතින් අපමහා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත තෙවනවර වැඩි ගමනේදී කතරගම කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේද සමවත්සුවයෙන් වැඩ සිටි නිසා කිරිවෙහෙරද සොළොස්ම ස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තියෙනවා. ඉතින් කෙසේ හෝ මේ වන විට කතරගම කිරිවෙහෙර සොළොස්ම ස්ථානයන්ගෙන් එකක් බවට පත්වී ඇති නිසා අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් පිහිටි බිමක් නිසා මෙය සුවිශේෂී පූජනීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කතරගම කියන්නේ බෞද්ධ පුරාවෘත්තයන් හා බැඳුණු දීර්ඝ ඉතිහාසයක් තියෙන පුදබිමක්. ඉතින් මේ ගමන මම තනියම ගියපු ගමනක් නෙමෙයි. මගේ යාළුවෝ දෙන්නයි කියන්නේ මගේ අක්කයි මගේ අයියයි එයාගේ චූටි රෝස මලක් එක්කයි එයාගේ චූටි පුතයි එක්කයි තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ලස්සන වීඩියෝස් ටිකක් අරගත්තා. ඔයාලට පෙන්නන්න බලන්න යන පාර ලස්සන එතනට ඇතුල් වෙනකොටම ඒ වගේම අපිට නිදහස ලබා දෙන්න තියෙනවා මෙහෙවර සිදු කරලා තියෙන ඉතින් අපි පහන් පත්තු කරලා හඳුන් කුර පත්තු කරලා ඔන්න ඔය විදිහට තමයි ඒ වෙලාව ඒ මොහොතේ ගෙවුනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ පහනක් වගේ ඔයාගේ ජීවිතයත් මේ විදිහටම හැමදාම ආලෝකමත්ව තියෙන්නේ කියලා. ඉතින් මගේ හිතේ තියෙන බලාපොරොත්තු, ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු, සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් පුළුවන් මේ ස්ථානෙට ගිහිල්ලා ඔයාගේ හිතේ තියෙන පුංචි බලාපොරොත්තුවකට හයියක් එකතු කරගන්න. ඉතින් මං ආස දෙයක් තමයි මේ තියෙන හැම පහනක්ම පත්තු කරන්න. ඒක මම හැමදාම පන්සල් ගියොත් කරන වැඩක් තමයි. ඉතින් මට පුළුවන් උපරිම පහන් පත්තු කරලා අපි ඔන්න ඔය විදිහට තමයි ආය කතරගම දේවාලයට යන්න පිටත් වුණේ. ඉතින් යන දෙපැත්තේ ගොඩාක් මල් තියෙනවා, මල් ගන්න කතා කරනවා. ඉතින් අපි මේ විදිහට යනකොට අපිට බලන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ තියෙන්නේ.
කිරිවෙහෙරට කතරගමට යන්න ආසාවෙන් යන්න බැරි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලටත් ඉක්මනටම මේ ස්ථානයට යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ වගේ පූජනීය ස්ථානයක් අදපුදා ගන්න ලැබීමත් මා ලැබපු වාග්යක්. ඒ වගේම වාසනාවක්. ඉතින් මේ ස්තූපය කිරිවෙහෙර ස්තූපය ළඟ ඇඟට දැනෙන සුළඟ සිසිලස ඔයාගේ ගමන් ඉඩාව මුළුමනින්ම නැති කරනවා. ඉතින් මගේ ව්ලොග් එක අවසාන වෙනකන් බලපු ඔයාට ගොඩාක් thank you ආදරේ. එහෙනම් ඊළඟට අපි අලුත් ලස්සන ව්ලොග් එකකින් හම්බෙමු. thank you bye.